කොටස් දහස් ගණනකට පෙර ලියන ලද කිසිදු වචන සංගවාගත් රහසක් ඔබ මාලයේ වස්තු ශක්තිය වෙනස් කිරීමට හැකියාව ඇති බව මම ඔබට කිව්වොත් කොමක් සිදුවේද? මම මේ රහස් භාවිතා කළෙමු. අනිකුත් බොහෝ පතින්ද මේ රහස් භාවිතා කර ඇති. දැන් ඔබටත් ඒවා භාවිතා කිරීමට අවස්ථාවක් ඇති. නමුත් සැලකිලිමත් වෙන්නේ මෙම වීඩියෝයේ මහතා වැදගත් කොටස අවසානයේ ඇති. ඔබ එය මගහැරිනම් ධනය සහ ඔබ භාගයේ අතර ඇති දැඩිම සම්බන්ධතාවය අහිමි වන ඇති. දැන් අපි කතාව පැත්තට යමු. ඔබ මතේ යොමු සිද? ඔබ මුදල් උපයන්න අපහාසයයි හා දානයට පරිවශය ඇතිවන්නේ සෙල් පිරිසකට පමණක් යයි සිතනද? එසේනම් ඔබ මිනිස්සු හුඟසලකිල්ලකට වැඩසටහන් කර ඇති. මේ වේජ තත්ත්වයක් හෝ ආධ්‍යාත්මික මතයක් පමණක් නොවේ මේ විද්‍යාත්මක සතියෙක්. අපගේ මිනිස් අප විශ්වාසයන් අනුව තොරතුරු පිරිහෙන් කරයි. මොනවද අධ්‍යයනයෙන් පෙන්වන්නේ මිනිස් මොලේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් නම් පද්ධතියක් පවතින බවයි. ඒ රිඩරයක් මුන් කාර්ය කරමින් අපට වැදගත් ඒ සිතුම්ද මත අවධානය යොමු කරයි. ඔබ මුදල් හිඟයක් බව විශ්වාසකාරය නම් ඔබ මොලේ ඒ බව පමණක් තහවුරු කරන තත්ත්වයෙන් පමණක් දකින්නට පුරුදු වී. නමුත් ඔබ මිනිස නැවත වැඩසටහන් කරන්නේ නම් ඔබ වෙත ඇති අවස්ථා නිරන්තරව දකින්නට හැකිවන ඇති. ඔබට විශ්වාස කළ හැකි නම් සියල්ලම ඉටු කළ හැකිය මරික්ස් නෙවෙයි වසිතනි. ඔබ මේ ආගමික වශයෙන් විස්තර කළද විද්‍යාව මේ සැලකීම තහවුරු කරයි. විශේෂයෙන්ම මිනිස් හැසිරීම පිළිබඳ මාතා පරීක්ෂණයක් කළ මොනවදයක් වන ඇල්බර්ට් බෙන්ඩර් සෙල්ෆ් එෆෙක්ට්ස් සේවය කාර්යක්ෂමතාව නම් සංකල්පය සංවර්ධනය කළේය. මේ පෙන්වන්නේ අපගේ හැකියාවන් පිළිබඳ අපගේ විශ්වාසයෙන් අප ජීවිතයේ අපට සාර්ථකත්වය ලබා දීමට හැකි දක්නට ඇති බලපෑමයි. සංවිධානයක් විසින් සිදු කළ පරීක්ෂණයකට අනුව මොන්බාවේ සෑම දෙයකටත් වඩා වැඩි බලපෑමක් ඇති බව හෙළිවේ. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කළ අධ්‍යයනයකද ශිෂ්‍යයන් කණ්ඩායම් දෙකකට වෙන් කළේය. එක් කණ්ඩායමකට ඔවුන්ගේ බෞද්ධ ස්ත්‍රියයි කියන ලද වෙනත් කණ්ඩායමකට නම් ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කළ හැකි බව කියන ලද. ඉන් ලැබුණු ප්‍රතිඵල පුදුමයට කරුණක් විය. වර්ධනයට විශ්වාස කළ ශිෂ්‍යයන් අතිශයින්ම වැඩි දියුණු විය. දැන් මෙම අදහස ඔබ මුදල් හැසිරීම වලට කොමක් කළ හැකිද හිතන්නේ? ඔබ මුදල් උපයන හැකියාවක් ඇති බව විශ්වාස කළොත් ඔබ මිනිස් සෑම තැනකම අවස්ථා දෙකීමට පටන්ගෙන ඇති. දැන් ඔබ කාර්යයේ මෙන්න කඩදාසියක් ගැන ඔබ මුදල් පිළිබඳව ඇති මන්දභාගීකර මතයෙන් තුනක් ලියන්නේ. උදාහරණයක් ලෙස මුදල් උපයන්න අමාරුයි, මෙම කිසිදෙනෙකුම ධනවත් නොවන ඇති, මට මාලයේ කළමනාකරණය හොඳින් කළ නොහැකි යන විකේන්. දැන් එම එකිනෙකට පරිවර්තන ලද ධනවත්ම මතයෙන් ලියන්නේ. උදාහරණයක් ලෙස මුදල් මේ වෙත විවිධ ආකාරයෙන් එය මට මිලියන්පතියෙක් වීමට හැකියාවක් ඇති, මම දෙන්න මලියයි ගැන ඉගෙන ගන්නම්. මම නවයි මතින් සෑම දිනකම උච්චරණය කරන්න. මේ කුඩ දෙයක් විය හැකි, නමුත් එය බලවත්ම කර්මයයි. ඔබ මිනිසුන් නැවත වැඩසටහන් කිරීම මෙලෙසින් සිදුවී. බොහෝ මිනිසුන් ජීවිතයේ දිගු කාලයක් හිඟ බයිතියෙන් විසී සිටිති. ඔවුන් ආයෝජනය නොකරත්, අවදානම් ගැනීමට බයවෙත්, වර්ධනය නොකරත්. නමුත් ඔවුන් ඒ බයි තමන්ව පසුබසීම හැටියට පත් කරනු ලබන බවටද නොදනත. ඔබගේ ජීවිතය වෙනස් කිරීමට අවශ්‍ය හැකිද? එය ඔබ මිනිස සිටියේ. තෙරිණිගේ උපම කතාව බයිබලයේ පිරිසිදුම කතා අතරින් එකක් සහ එය මෙම සතියේ පැහැදිලිව පෙන්වයි. ස්වාමියෙක් තම සේවක 3 දෙනෙකුට උපරිමය ලබා දුන්හ. ඔවුන්ගෙන් 2 දෙනෙකු එය ආයෝජනය කර තම සම්පත් වර්ධනය කරනු ලැබුව අතර ඔවුන්ට පිරිසදේ හිමි වී. නමුත් තෙවන සේවකයා තම සතුට උපරිමය අහිමි වීමට බැහැතියෙන් පළමුවෙන් එය භූමියට වෙළඳ ගත්තේ. ඉන්පසු කුමක් සිදු වුණාද? ඔහු සියල්ල අහිමි වී. මෙම කතාව සමානයේ පෙන්නත් එය සැබෑ ජීවිතයේ නිතර සිදුවන දෙයක්. ඔබට අවසන් වරට ව්‍යාපාරයක් සංකල්පයක් වර්ධනයක් සඳහා අවස්ථාවක් නැතොත් ඔබ සංසුන් කලාපයෙන් පිටවීමේ හැකියාවක් ලැබුණු අවස්ථාවක් සිහිපත් කර බලන්න. ඔබ එයට කොමක් කළද? ඔබ පර්තම පිරිතචාරයේ සැකයක් මඳ වගේක් නැතොත් දැනට සුදුසු කාලය නොවිය හැකි යන සිතුවිල්ල තිබූ නම් ඔබ දැනටමත් හිඟබුතිය අත්වඳ තිබේ. මෙම බීතේ නිරෑස කෝවද එය දැඩි බලයක් ඇති. එය අපි ලදෑව සිටීම අපි තුළ පවත්වාගෙන ආ විශ්වාසයන්ගෙන් හටගෙන ඇති. ඔබ මලේ ධනෙ ගස්වල වැඩෙන්නේ නැහැ. දරුණු විස්තරන්ටම විශාල දානය හා විශාල දානයක් හමුවීම වංචාවක් ප්‍රතිඵලයක් වන වචන අසවැඩිනොත් ඔබට නොදැනුවත් වීම ධනවත් වීම දුරස්ත දෙයක් සංකල්පනයක් මින් සතිය හැක. ප්‍රතිඵලය කුමක්ද? ඔබ නිතර එකම තුන් සිටීමෙන් ජීවත් වීමට අවශ්‍ය අවම මට්ටම පමණක් අවධානය යොමු කරේ. කම්බරජ විශ්වවිද්‍යාලයේ සිදු කළ අධ්‍යයනයකින් හෙළිවේ මොලයේ පිළිබඳව පෝෂණය වන විශ්වාසයන් වයස අවුරුදු 7කට පිරිම ගොඩනගෙන බවයි. එබැවින් ඔබ හිඟබහිතය පාලනය කළ පසුබැසීමකින් පෝෂණය වූ පරිසරයක් වැඩි නම් එය ඔබ මුළු මාලයේ ජීවිතයෙන් පාලනය කළ හැක. නමුත් යහපත් පූර්වෝත්තියක් ඇති. ඔබ සිටී නැවත සැලසුම් කළ හැකිය. ලෝ වැඩියෙන්ම ධනවත් පුද්ගලයන් අපේක්ෂිතවම මෙම බීතය ජය ගැනීමට සිදු වී ඇති. එලින් මෙසක් සියලුම ආයෝජනයෙන් ටෙසල් සහ සපසෙක්ස් සදා ලබාද ශ්‍රී ලංකා රුපියල් 100ට අධික මුදලක් නැතිවීමට අවදානමක් ගත්තේ. ඔහු අසාර්ථක විය හැකි, නමුත් එයට පිටුපස අද ඔහු ලෝ බලවත්ම පුද්ගලයන් අතරෙකි. ජෙෆ් බිසර් ඇමසන් ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා රුපියල් කොටි ගණන් වැටුපු ලැබූ ආරක්ෂිත රැකියාවක් අතහැර දමයි මන්ද ඔහු තාක්ෂණික ව්‍යාපාරයකට විශ්වාසය දැක්වුවේ. ඔවුන්ට මෙම බීතේ තිබුණම් ඔවුන් අද ඇති සාර්ථකත්වයේ කිසි නොලබවන්නට ඇති. නමුත් මෙහි වැදගත් කරුණක් ඇති. ඔබට අනවශ්‍ය තීරණ ගැනීමට සිදුවන්නේ නැහැ.
නුපුරු සහ සොහද විචාරය අතර වෙනස් යුක්ත සාගත සැලසුමක්. හිඟ බහිතේ පර්ශනය එම බහිතේ නොවේ නමුත් ඒ මිනිසුන් ගැටලුවල සිරකර තිබීමයි. ඔබ සිතුමෙන් වෙනස් කිරීම මෙහි රහස් වී. ඔබ මගේ හරිය හැකිද ගැන සිතුම් වෙනුවට ඔබ ලැබිය හැකිද ගැන සිතෙන්. බොහෝ මිනිසුන් තමන් වචන භාවිතා කරන ආකාරය ගැන සැලකිල්ලක් නගෙන. නමුත් සතියේ නම් ඔබ වචන ඔබ වයවසේ ජීවිතය මෙන්ම මිලියමේ ජීවිතයද නිර්මාණය කරයි. පේන ධර්ම ග්‍රන්ථ තුළ අපට මෙය දිනනට ඇති. ජීවිතේ සහ මරණය දුවගේ බලය තුළ ඇති ගලදහට වෙස එක. මේ අධ්‍යාත්මික දෙයක් පමණක් ලෙස මනුවේ හැකි නමුත් නොවන විදියවත් එය තහවුරු කරයි. හවර්ඩ් විශ්වවිද්‍යාලයේ කළ අධ්‍යයනයක් උදැසන සාර්ථක පුද්ගලයන්ගේ භාෂාව සහ මොළයේ අසාර්ථකත්වයට මුහුණ දෙන පුද්ගලයන්ගේ භාෂාව සසදමින් අනාවරණය විය. පරිතඵලය මොනවාද? මොළයේ සාර්ථකත්වය ලැබූ පුද්ගලයන් මට හැකිය මම ඉගෙන ගන්නවා මීට සම්පත් ලබා ගැනීමට හැකිය වන වචන භාවිතා කළහ. නමුත් මුදල් අර්බුදයට ලක් වූ පුද්ගලයන් මේක අමාරුයි මට කවදාවත් මුදල් නැහැ මට හැකි නැහැ වන වචන නිතරම භාවිතා කළහ. භාෂා රටවන මෙම පුද්ගලයන්ගේ තීරුණම් භාවන සහ ඔවුන්ගේ ජීවිතයේ අවස්ථා පිළිබඳ අදහස් මත ගැඹුරු බලපෑමක් ඇති කරන බව විශේෂණය හෙළි කළේය. ඔබ තත්පරයක් ගත කර ඔබ මුදල් අවස්ථා හෝ ඔබගේම සම්පත් වීමේ හැකියාව ගැන කතා කරන විට භාවිතා කරන වචන පිළිබඳව සිතෙන්න. ඔබ කියන්නේ මට මුදල් කළමනාකරණය කරන්න බැහැ මුදල් උපයන්න ගොඩක් අපහසුයි මට හැම විටම මුදල් හිඟය වෙන වචනද. මේ පුරුද්දක් පමණක් නොවන බව ඔබ අවබෝධ කළ යුතුයි. මේ ඔබ මිනිස් සැකසීමක් වන අතර එය මුදල් සීමාවටම දුර්ලභ වන ලෝකයක් ඔබට පෙන්වයි. මේ විද්‍යාවක් නොවේ මේ විද්‍යාවයි. ධනමේ මොනවාදියාව මිනිස් මොළයේ පරිත්‍යාරය අප භාවිතා කරන වචන මත පිළියෙල වන බව පෙන්වම් කර ඇති. ඔබ සමද මුදල් මිට පහසුවෙන් සහ නීතියෙන් ලැබූ මීට සීමාවටම මොළයේ අවස්ථා ලැබූ වන විකය පරිගශ කිරීමට පෙරදු වූහොත් ඔබ මොළයේ මෙම වචන සතියක් කිරීමට කාර්යාවලියක් ආරම්භ වේ. වල සීමිත කියා සිටියේ වචන සහ සිතුවිලි වල බලයක් තිබේ. ඔබ වෙනස් ජීවිතයක් අවශ්‍ය නම් වෙනස් ලෙස කතා කළ යුතුයි. මේ අදනේ සරල විකය පිරිමිතියක් පමණි. ඔබ වැඩි අභිපරිවර්තනශීලී ලෙස සිතුන විට ඔබගේ මනස විශේෂ ආකාරයකින් කාර්ය කරයි. ඔබ සමීපතමත් පුද්ගලයෙකු ලෙස හැසිරිය යුතුයි උචිත තීරණ ගත යුතුයි ඉන්පසු ඔබට කරන අවස්ථාව ඔබ මතකයේ පළමු වතාවට පෙනෙන්නට පටන් ගනී. ඔබ මලයේ ජීවිතය තුළ වෙනස් යමක් ලැබීමට බලාපොරොත්තු වෙනවද? එසේනම් වෙනස් යමක් වගේ කළ යුතුයි. මේ බොහෝ පිරිස විසින් නොසලක හැරින් එහෙත් මූලික හා බැලුවොත් සතියෙක්. මිනිසුන් සම්පත් වසනා සහ මාලයේ සංවේදනත්වයේ ඉල්ලා සිටියේදී ඒ සඳහා අවශ්‍ය මන්වීම වගේ නොකරයි. තවද බොහෝ අවස්ථාවලදී ඔවුන් තමන්ට අවශ්‍ය දුට පිළිතුරු විරුද්ධද වගේ කරති. බයිබලයේදී මේ අපට වසර දහස් ගණන් පෙර ඉගෙනුවේ ක්‍රඩාවගාවක් කරන කෙනම් ක්‍රඩාවගදියෙක්ම අස්වැන්නක් ගැන පරිචරව වගේ කළ කෙනම් පරිචර අස්වැන්නක් ගැන ඉද කරනත් නොවේ හොය. මේ ආගමික උගන්වන දෙයක් පමණක් නොවන අතර අප ජීවිතයේ සියලුම ක්ෂේත්‍රවල බලපාන සතියක් විශේෂයෙන්ම මාලයේ ක්ෂේත්‍රයේ. ඔබ සේම කාර්යාවක්ම බිජයක් වන බව ඔබ තීරුම් ගන්න විට ඔබ වගේ කරන බයිජවල ගුණාත්මක භාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි. මුදලද මම නියමයට යටත් වී. ඔබ සේම රුපියල දසදහසක් එක්වත් අහිමිවීම බයින් දඩියෙන් ගරුහණය කරන්නේ නම් ඔබ හිඟභාවයේ බජගසමින් සිටි. එමෙන්ම ඔබ මුදල් දෙමින් ඔබට අඩුවෙන්නේ යයි විශ්වාස කරන්නේ නම් ඔබ බය වගේ කාර්යය එම නිසා ඔබගේ අස්වන්නද බය සහ හිඟේ පැමිණි. නමුත් ඔබ බුද්ධියෙන් විශ්වාසයන් සහ සතියපත් ආපසු ලැබීම වටිනායක් ඇති බව දැන්මින් වගේ කළහොත් ඔබ මාලයේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී. ලෝක ව්‍යාපාරිකයන් ආයෝජකයන් සහ සමිත මාලයේ කළමනාකරුවන් ගුණාත්මක උදායක් වෙන්නේ ඔබ දැක තිබෙනවද? එය අනියමිත දෙයක් නොවේ. නොටර්ඩේම් විශ්වවිද්‍යාලයේ සිදු කළ අධ්‍යයනයක් පෙන්වා තිබූ උදුර පුද්ගලයන්ට දිවිය පුරා වැඩි මාලයේ සාර්ථකත්වයක් ලැබෙන බව. එයට හේතුව කුමක්ද? ඔබ මුදල් ලබා දීමක් ලෙස නොවේ එය ගොලියම් ලෙස දැකීම ආරම්භ කරන විට ඔබ මුදල් සමග ඇති සම්බන්ධතාවය මුළුමනින්ම වෙනස් වී. එවිට ඔබ මුදල් කලාපයක් ලෙස බල එය සෙමිති දේවල් එකතුවක් ලෙස නොදකයි. මේ ඔබ මුදල් වැඩි ලෙස ආකර්ෂණය කර ගැනීමට උපකාරී වී. නමුත් කරුණක් මතක තබා ගන්න දෙයක් වීම යන අනුසව ඕනෑම දෙයක් සඳහා මුදල් ලබා දීම නොවේ. එය සරණ භූමි ඔබ බජේ වගේ කීමයි. සංවර්ධනය සඳහා අන් අයෙකුට ආයෝජනය කිරීම බලපෑම් ඇති කරන වේපත් සහාය දීම සහ ඔබම අධ්‍යාපනය හා පුද්ගලයා වර්ධනය සඳහා ආයෝජනය කිරීම යන ඉතා වැදගත් කරුණු වී. මේ සීමාවටම ආපසු පිළිතුලාබ ලබාද. ඔබ පටමාලාවක් සඳහා ගෙවවට ඔබ දැනුම් බිජීන් වගේ කරේ. ඔබ කාලය හා ශක්තිය ඔබ වර්ධනය සඳහා වෙන් කරන විට ඔබ ජයග්‍රහණය සඳහා මඟ ගොසේ. අවසානයේදී මෙම සියල්ලම පිරිතඵලය ඔබට ලැබී. බොහෝ පුද්ගලයන් තරම් නොගන්න කරුණක් නම් කොතු ජාත්‍යය ඔවුන්ගේ මොළියමේ සහ ආත්මරහිත ජීවිතය පවා සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බවයි. බොහෝ අය සිතන්නේ මිලියමේ හා ජීවිතයේ විශේෂිත ජයග්‍රහණ ලබාගත් විට පමණක් ඔවුන් කතා ජයවිය යුතු බවයි. උදාහරණයක් ලෙස වැටපු වැඩිවීමක් නව මෝටර් රථයක් හෝ සහන මන්දිරයක් ලබා ගැනීම. නමුත් මේ විශාල උවදුරුයි. එය සැබෑ කතා ජාත්‍යයේ හැසිරෙන ආකාරය නොවේ. ජයග්‍රහණය ඇතිවිය යුතු නිසා කතා ජයවිය යුතුයි සිතන්නේ වැරදි කිරීමයි දෙයක්. විශේෂයෙන්ම කොතු ජාත්‍යයේ සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් නොවේ. එය සාර්ථකත්වයේ ඇති කරන හේතුවේ. ඔබ මේ මහතාද ඔබට ඇති දේ ගැන කතා ජාවේ නොහැකි නම් ඔබට එය වැඩි වශයෙන් ලැබීමට හැකි නොවන ඇති. මේ මානසික හෝ ආධ්‍යාත්මික මුලධර්මයක් පමණක් නොවේ.
මේ මොනවාදියාව සහ සන්දාන විද්‍යාව මගින්ද පරීක්ෂා කර ඇති කරුණකි. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අදුබුත අධ්‍යයනයක් සිදු කළහ. ඔවුන් පුද්ගලයන්ගේ කණ්ඩායම දෙකක නිරීක්ෂණය කළහ. එක් කණ්ඩායමකට සේමරතුරයකම අවම වශයෙන් 3 දිනකට කතාජාව යුතු හේතු ලැබිය යුතු ලෙස උපදෙස් ලබා දෙන ලද. අනෙක් කණ්ඩායම තමන්ගේ දිනපත ජීවිතයේ වෙනස්කම් නැතුව දිවියට ගෙන ගියේය. කිටි කාලයක් තුළ කතුජාතයේ පුහුණු කළ කණ්ඩායම උත්සාහය වැඩි වූ බවත් ආර්ථික අඩු වූ බවත් විශේෂයෙන්ම 9 මිලියමේ සහ වෘත්තීය අවස්ථා දෙකේ හැකි බවත් වාර්තා කළේය. මෙම සිදුවීම එසේ සිදුවන හේතුව නම් කතුජාතයේ මිනිස් රසායනික ස්වභාවය වෙනස් කරන බවයි. එය මිනිසුන් සඳරණයට හා ඩොපමින් වන මොනවාදයාත්මක සිව දින වැඩි කරයි. එම නිසා ආධිපති සහ ආදරණීය වතවරණයකට මිනිස් ගෙන යන අතර මිනිසුන්ට නව විසඳුම් හෝ අවස්ථා සොයා ගැනීමට හැකියාව ලැබී. බයිබලයේදී මේ දැනට දශක ගණනාවකට පෙර කියා සිටියේ යමකට ඇති ඔහුට තවත් දෙනු ලැබු. නමුත් යමකට නැත්නම් ඔහු සතිද පව ඔහුගෙන් හිරගෙන යන ඇති මතෝ වශයෙන් පහේ විසිනෙවි. බොහෝ අය මෙම විකේ තීරුම් ගැනීමට අපහසු වුවත් ඒ කතුජාතයේ හඳුනාගන්න අයෙකුට විශාල පෙමණකින් අදහස් විය හැකිය. ඔබට ඇතිද වටිනාකමක් ලෙස සැලකීමට හැකි නම් ඔබ වැඩි වශයෙන් ලබා ගන්න බවට පරබල බලපෑමක් ඇති. නමුත් ඔබ සීමාවිටම ඔබට නමුත්ද පිළිබඳ අසතුටින් ජීවත් වෙන්නේ නම් ඔබ හිඟකමක් අවයජයේ සීවී සිටිය හැක. මට මතකයි මම කලින් දුටු ව්‍යාපාරිකයෙකුගේ කතාව. ඔහුට ඉතා සාර්ථක ව්‍යාපාරයක් තිබුණද ඔහුට කිසිදු සතුටක් නොවී. ඔහු සීමාවිටම ගනුදෙනුකරුවන් කාර්ය මණ්ඩලයේ සහ වෙළඳපොළ ගැන පැමිණිලි කළේය. ඔහුට කිසිදුම් සෙහීමකට පත්විය නොහැකි විය. අවසාදායකව සිතම ඔහුට නව අවස්ථා දෙකීමට ඉඩ නොදුන නිසා අවසානයේ ඔහු සියල්ල අහිමි විය. ඔබ ජීවිතේ වෙනස් කිරීමට අවශ්‍ය නම් අදම කතුජාතයේ පුහුණු කිරීම ආරම්භිය යුතුයි. කොටදාසියක් ගැන අද ඔබට කතාජාවේ හැකි කරුණු පහක් ලියවන්නේ ඒ මුදල් කරුණ ඔබට ලැබුණු අවස්ථාව හා පවනව දැනීමක් විය හැකිය. මේ දිනපත පුරුද්දක් කරගන්න වෘතරයට පෙර අද ඔබට කතාජාවේ හැකි කරුණු 3ක් ලියන්න උදෑසන ඒවා නැවත මතක් කරන්න කිටි කාලයක් තුළ ඔබගේ ජීවිතයට එය බලපෑමක් ඇති කරන ඇති. ඔබගේ සබත්වේද ඔබම නොවී මන්භාවය අනුව හැඩගැසෙන ඇති. මිනිස තම අනාගතයේ කැබඳු අන්දමින් සතියද යන්නේ හි මොලේ තත්ත්වයේ සිජුවම් බලපවේ. මිනිසට සබසාත දෙන හටගෙන ඇති මිනිස සිතුවල අතර වෙනසක් නොමැත. එනම් ඔබ නිතරම අසීතුකර තත්ත්වයක් ඇතැයි සිතන්නේ නම් ඔබ මිනිස එම තත්ත්වය පවත්වා ගැනීමට කටයුතු කරයි. එහෙත් ඔබ ජීවිතයේ සතුටින් විශ්වාසයෙන් තීරණ ගැනීමෙන් හා සාර්ථකත්වයට පත් වී සිටින බව සිතන්නේ නම් ඔබ මිනිස එය සැබ කර ගැනීමට මාර්ගසේ වේ. මේ පමණක් ඉතා ආකර්ෂණීය අදහසක් නෙවෙයි විද්‍යාත්මකවද පරීක්ෂ දක්වා සතියකි. යල විශ්වවිද්‍යාලයේ සිදු කළ අධ්‍යයනයක් අනුව සිතුවිලි මගින් පුහුණු කළ කර්ඩිකයන් භෞතිකව පුහුණු වූ කර්ඩිකයන්ට සමාන ප්‍රතිඵල ලබාගෙන ඇති. මිනිස මොළයේ තදිනම් අද්දක සිදුවීම් සහ සැබ සිදුවීම් අතර වෙනසක් සිතන්නේ නැත. එය ඔබ ජීවිතේ සාර්ථක කර ගැනීමට උපයෝගී කරගත හැකිය. අපි පොද ලෙස අපේක්ෂා කරන්නේ දෙකේ හැකි දේවල්ට පමණක් විශ්වාස කරන බවයි. නමුත් අද ලෝකයේ පවතින සෑම දෙයක්ම මිලදී කෙනෙකුගේ සිත තුළ උපන් අදහසක් පමණි. ලොව මිලියන් ගණනක් මිනිසුන් පිරිවාහනය කරන ගුවන් යන හැදරීම් වරයට සහෝදරයන්ගේ සිත තුළ ආරම්භ විය. Apple සමාගම ව්‍යාපාරික අධිරාජ්‍යයේ ස්ටීව් ජොබ්ස්ගේ ගම්මානයේ උපන් දැකීමක්. විශිෂ්ට ව්‍යාපාරිකයන් හා ධනවත් පුද්ගලයන් මෙම නියමයේ තීරුම් ගනති. ඔවුන් පමණක් මහන්සි වූ වැඩි කරනවට වඩා මුලින්ම ඔවුන්ගේ සිත තුළ සාර්ථකත්වයේ ගොඩනගත. ඔවුන්ට මිනුවින් හැඳින්විය හැකි අන් අයෙකුට පිරිම ඔවුන් තම ජයග්‍රහණය දෙකේ හැකි පුද්ගලයන් ලෙසයි. තුනක් ඇන්ඩු ගුරුරංචි නම් කතේ ලිඛක නිපලයන් හෙළ පවස පරිදි මිනිස මගින් අවබෝධ කරගැනීම හැකි හෝ විශ්වාස කරනු ලබන ඕනෑම දෙයක් සැබ කිරීමට හැකිය. එනම් මාලයේ සාර්ථකත්වයකට පෙර ඒ මිනිස් තුළ මිනිස්සෙක් විසින් ගොඩනැගිය යුතුයි. බොහෝ අය මෙම ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිවැරදිව ප්‍රායෝගිකව භාවිතා කර නොමැති නිසායි. සිතුවිලි මගින් දැකීමක් සිදු නොව යන මිනිසට උදුරක් බවක් නෙවෙයි. එය අනාගතයේ දැනුමක් නෙවෙයි, එය ජීවත් වන බව දැන්මයි. මෙම කිරීමේ NASA විසින් ඔවුන්ගේ අභියෝගශ ගවේෂකයන් පුහුණු කිරීමටද භාවිතා කරයි. ඔවුන් සේම කෝරියාවකම පළමුව සිතුවිලි මගින්ම පුහුණු කරත. එවිට සැබ වටපිටාවේද ඒ ස්වභාවිකව සිදුවේ. මෙම පිරිවැශය ඔබ මාලයේ ජීවිතයටද අදාළව ලබාගත හැකිය. ඔබ මිනිස් තුළ ඔබ මුදලට සම්කම්ව හා දක්ෂතාවයෙන් කටයුතු කරන අයුරින් තැන්පත් කරගන්න සමුදැනකම මේ කරන්න. එවිට ඔබ සිතුවිලි සැබ බවක් ලබාගෙන සාර්ථකත්වයේ කවදාවත් තොනෝ නිසදුයි. ඔබ මාලයේ ජීවිතයේ යථාර්ථයේ සදහ වෙනස් කිරීමට කැමති නම් ඔබ වෙත සිටින පුද්ගලයන් ගැන අවධානය යොමු කළ යුතුයි. මොළයේ සාර්ථකත්වයට බලපාන වැදගත්ම නියමයක් ඔබ සමානයෙන් වැඩිම කාලයක් ගත කරන පුද්ගලයන්ගේ මධ්‍යස්ථය ඔබයි. එනම් ඔබ හැමවිටම මන්දගම මුදල් උපයන්න අපහසුයයි සිතුන් සාර්ථකත්වයේ ප්‍රයෝජනවත් නොවයයි සැලකෙන පුද්ගලයන් සමග කාලය ගත කරන්නේ නම් ඔබට දෙම හිතවතක් ඇතිවිය හැකිය. එහෙත් ඔබ ඉදිරියටම යාමට උනන්දු වූ අවස්ථා ගැන කතා කරන සාමෝලයේ ධනාත්මකත්වයේ සහිත පුද්ගලයන් විටගත හැකි නම් ඔබ සිතුවලදී වෙනස් වී. මේ බයිබලයේදී දක්වා ඇති දැනුම ඇති පුද්ගලයන් සමග ගමන් කරන්න දැනුවත් වී නමුත් මොඩියන්ගේ සහභාගීත්වය අනතුරට ගෙන යයි හිත ප්‍රදේශ 17 සේම අවස්ථාවකම මේ භාවිතා කළ හැකි ආධ්‍යාත්මික පාඩමක් පමණක් නොව විද්‍යාත්මක අධ්‍යයන ගණනාවක් මගින් තහවුරු කළ සතියෙක්.
හිරුවර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කළ ගවේෂණයකින් පෙන්වා දී ඇති පරිදි අපගේ සමාජ වටපිටාවට සසඳුම අපගේ මාළයේ ජීවිතයේ කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව විශේෂ තොරතුරු හෙළි වී ඇති. එහිදී සාර්ථක පුද්ගලයන්ගේ සමීප වටපිටාවේ සිටින අයද සාර්ථක වීමට ඉඩකඩ වැඩි වන බව ඔවුන් හඳුනාගත්තේ. මන්ද අපේම පරිසරය තුළ වැඩි කාලයක් ගත කළ විට අපි සත් අනුරම්භක වීමේම පුද්ගලයන්ගේ හැසිරීම අභිරාජ සහ සිතුවිලි රට උරුම කර ගැනීමට පටන්ගෙන මීට අනෙකුත් ඇසුන සමාජයේ මරු කරමින් පමණක් සාර්ථකත්වයට ළඟ වූ පුද්ගලයන් පිළිබඳව එක්වරක් මීට දැකගත හැකි වූ පුද්ගලයෙකු සිටී කෙරෙහිම අර්බුද අඩුපාඩු සහ මුදල් හිඟය ගැන කතාබහ කරන මතර මණ්ඩලයකයි. ඔහුට ඒ ස්වභාවිකව හිඟ ඇති අතර තමන්ට ජීවිතේ වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කළද කිසිදු පැවැත්මක් නොමැතිව යලි පසුබසීමට සිදු වූයේ. නමුත් ඔහු විසින් ඉහළ අදහස් ඇති අවස්ථා සොයන පිළිගැතුමත් පුද්ගලයන් සමග සමීප වීමට තීරණය කළ විට ඔහුගේ ජීවිතය වෙනස් වේ. වසර කිහිපයකින් ඔහු සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගුවේ. ඔහුට ඒ කළ හැකි වී යම් ජාත්‍යන්තර රහසක් සොයා ගැනීමක් හෝ වාසියක් ලබා ගැනීමක් නිසා නොවේ උරුම කරගත් ධනවත් මනෝභාවය නිසායි. අපි මිනිස් සන්දානගත විය යුතු අභ්‍යන්තරයේ අපි වටපිටව අනුව හැඩගසේ. ඔබ වයලුවම අබාධීන් ගැටලු සහ ආයෝජන නොමැති බව ගැන පමණක් කතා කරන සමාජයක් ජීවත් වුවනම් ඒවට ඔබ සතහැරවන ඇති. නමුත් ඔබ ආයෝජන ව්‍යාපාර වර්ධනය සහ නව අදහස් ගැන කතා කරන පුද්ගලයන් අතර සිටින්නේ නම් ඔබ මිනිසුදුවේම තත්ත්වයට ගල යන ඇති. මේන්ම තමයි බහුකොටපති සහ කොටපති පුද්ගලයන් වෘත්තීය ජල සදහ සහභාගී වෙන්නේ මෙන්ම සාර්ථක පුද්ගලයන් අතර සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. බොහෝ පුද්ගලයන් ආර්ථික වශයෙන් ධනවත් වීමට කැමති නමුත් එය පවත්වාගෙන යාමට අවශ්‍ය ආර්ථික ශිෂ්ටාචාරය හා පාලනය උත්පාදනය කර ගැනීමට සූදානම් නොවේ. මුදල් උපයන පෙරමුණේ නොවේ එය කළමනාකරණය කරන ආකාරය මත සාර්ථකත්වයේ රැඳපවත. සම්පත් පාලනය සහ විභාගාත්මක වියදම් යන මූලික කරුණු නොදන්න අය මුදල් ඇතිවත් ඒ අතුරුදහන් වීමේ අවදානමට ලක් වී. අපිට ඒ පැහැදිලිව දැක්විය හැකි අධ්‍යාත්මික ගොරන්තයක් ඇති එක. උදාහරණයක් ලෙස මූලික උරුමයක් ලබාගෙන ඒ බෞද්ධයන් කළමනාකරණය කිරීමට නොහැකිව මුළු මුදලම වැය කරන පුද්ගලයෙකු පිළිබඳව සඳහන් කර ඇති. ඔහු අසනාවන්ත ජීවිතයක් ගත කළද අනාගතය පිළිබඳව සැලසුම් නොකළ නිසා අවසානයේ අසරණ වී ගියේ. මේ පමණක් ආධ්‍යාත්මික අර්ථයකින් බඳුන් දෙයක් නොවේ. අලුත්ම අධ්‍යයනයක් දක්වා ඇත්තේ පොඩඟට ජීවත්වන පුද්ගලයන්ගෙන් 68% පමණ වියදම් සැලසුමක් නැතුව ජීවත්වන බවයි. ඔවුන් මුදල් ලැබ වැටීම එය ඉක්මනින් වැය කරේ. එය නිතර නොකරන්නේ නම් ඔවුන් කවදාවත් ආර්ථිකව ස්ථාවර වූයේ නොහැක. නමුත් මුදල් කළමනාකරණය සාර්ථකව කරන පුද්ගලයන්ට ඒක තත්ත්වය වෙනස් වී ඔවුන් සෑම මුදලකම ගණන් තිබූ පළමුව ආයෝජනය කරන්නේ හා පසු වියදම් කිරීමට උත්සාහ කරයි. එබැවින් සාර්ථකත්වයේ පතන අය මුලින්ම තමන්ගේ ආර්ථික මනෝභාවය වෙනස් කළ යුතුයි. නව අදහස් ව්‍යාපාරික අවස්ථා සහ ආර්ථික මුලධර්ම ඉගෙන ගන්න පරිසරයක සිටීමෙන් ඔබගේ ජීවිතයේදී ස්ථාවර සහ සාර්ථක ආකාරයට පරිවර්තනය කළ හැකිය. වරෙන් බෆට් ඉතිහාසයේ විශාලතම ආයෝජකයන්ගෙන් එක් පුද්ගලයෙකු කිසියම් අවස්ථාවක් මෙසේ පැවසේ වියදම් කළ පසු ඉතිරි වනද ඉතිරි නොකරන්න නමුත් ඉතිරි කළ පසු ඉතිරි වනද වියදම් කරන්න. මේ මාළයේ කාර්යශීල බවේ වැදගත් අගයකි. අතිරික මුල්‍ය වෙළඳ සෙරන්පාසයක් ගැන සිතීමට පෙර ඔබ මුදල් විනාශ කරන දේවල් වලට වියදම් කිරීමට පෙර ඔබ මුදලින් කොටසක් සොරකමින් අනාගතය සඳහා ආයෝජනය කරන දේ වගේ බලාගත යුතුයි. මොළයේ අනුශෝසනයේ පුද්ගලයන් තමන්ගේ හැඟීම්බර ආවේගයෙන් මත ඔවුන්ගේ මොළයේ මේ තීරණ ගන්න නොහැකි බව තීරුම් ගන්නත්. ඔවුන් හදිසියේ වියදම් නොකරත් අන්‍යායව කොළඹවීම සඳහා භාණ්ඩ නමලදී ගන්න අතර තමන්ගේ ආදායම ඉක්මව ජීවත් වෙන්නේ නැත. ඔබ මාළයේ ජීවිතේ පරිවර්තනය කිරීමට කැමති නම් මුලින්ම ඔබ මුදල් සඳහා පැහැදිලි සැලසුමක් සැකස ගන්න. වෙනත් කිසිවෙකුට පෙර ආයෝජනය සඳහා ස්ථිර ප්‍රතිශතයක් වෙන් කරන්න. ඔබ වියදම් සඳහා මාළයේ සැලසුමක් නිශ්චිතව සැකස එය පිළිපදින්න. අවශ්‍යතාවයකින් තොරව කරන මිලදී ගැනීම වලින් වළකින්න සහ අධික වශයෙන් ඔබ මුදල් සඳහා පැහැදිලි අරමුණක් තබා ගන්න. මුදල් ඔබ වෙනුවෙන් කාර්ය කළ යුතුයි. ඔබ මුදල් සඳහා වැඩ කළ යුතු නොවේ. බොහෝ දෙනෙකු විශ්වාස කරන්න වැඩ කළ විශාල පමණක් ධනවත් වන බවයි. ඔවුන් මානසික සහ ශාරීරිකව කැපවෙත ප්‍රතිරුණන්ද නැතුව ගත කරත් පවුල සහ මිතුරන්ගේ සම්පත්තිය කැප කරමින් මැලියමේ සාර්ථකත්වයේ සඳහා කැපවෙත. නමුත් කලතුරකින් කීප දිනකට පමණක් තීරුම් ගත හැකි රහසක් ඇති. අකණ්ඩව වැඩි කිරීම ඔබ වැඩිම ආදායම් ලබා දුන් පිරිවුණතාවක් නොවන විද්‍යාත්මක අධ්‍යයනයෙන් අනුව ඒ ඔබම දානය විනාශ කරන ඇති. විවිධ කාලයේ වැඩි කිරීම නිෂ්පාදනශීලත්වය හා නිර්මාණශීලත්වය දැඩි ලෙස ඉහළ දැමීමට හේතු වී. මේ නොවන විද්‍යාත්මක පරයගයක් නමුත් මේ බයිබලයේද අදාළ කර ඇති. විවේකයේ පිළිබඳ මුලධර්මයේ විද්‍යාත්මක අධ්‍යයන පසුබැසීමකට පිරිමි පවතී. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගවේෂණයක් අනුව කිසියම් කාලයකට පසු වැඩ කරන මිනිසුන්ගේ නිෂ්පාදනශීලත්වය නිස්තු විය හැකිය. වැඩ ඇඳහිට වූ පිරිසක් වඩාත් විශාල දෝෂ සිදු කරත් මන්ද වෙලසන්න තීරණ ගැන සහ නව නිර්මාණශීලී විකාශන පරිවාහය අහිමි විය. එනම් ඔබ වැඩ කළත් ඔබ මැලියමේ වර්ධනය නොවන්න නම් ඔබ පර්ශනය වැඩි පෙරමුණේ නොවන වැඩ පිළිවෙලක් නොමැතිකම් විය හැකිය. නිසා විවේකයේ මිනිසට නව විවෘතභාවයක් ලබා දුන අතර නව නිර්මාණ සහ මාළයේ අවස්ථා පිළිබඳව සිටීමට ඉඩ සැලසේ. ඉතිහාසයේ පරකට මොන විදියෙන් සහ ව්‍යාපාරිකයන් මෙම මුලධර්මය අනුගමනය කරත. ටීම්ස් එඩිසින් ඇල්බර්ට් අයින්ස්ටීන් සහ නොවන ව්‍යාපාරිකයන් වන ජෙෆ් බෙසොස් සහ බිල් ගේට්ස් යන අය විවේක කාලයේ වටිනා ලෙස පවතින බව පිළිගෙන ඇති. මිනිසුන් නොවන්ගතු නිර්මාණශීලීව සිතන්නට ඇති හැකියාව පරිසරයේ මත රැඳ පවතී.
විවේකයක් ලබා ගැනීම තුළින් නව දේශීයගුණ සහ නව පුරවණත්වයෙන් දෙකිය හැකියි. ඔබ විවේකයක් ගන්න විට මිනිස්සු නව තොරතුරු පරීක්ෂමින් නව අවස්ථා හඳුනා ගැනීමේ හැකියාව වර්ධනය කරයි. අතිශය ධනවත් ව්‍යාපාරිකයන් විසින්ද මේ පිළිබඳව විශේෂ අවධානයක් ලබා දී ඇති. උදාහරණයක් ලෙස ලෝ පුරා විශාල ව්‍යාපාර පාලනය කරන නායකයන් කලකව විවේක ගන්න බව ඔබ දැක ඇතද? විශාල සමාගම්වල පරදන විධායක නිලධාරීන් වෙනුදේට සහ කල්පනාවට කාලය වෙන් කර ගැනීමට විශේෂ අවධානයක් යොමු කරති. එය ලැබුමේ ව්‍යාපාර මොඩකරණයක් නොව කාර්ය සාධනයේ වැඩි දියුණු කරන කිරීමයිදීක්. වර්ජන සමාගම සමූහයේ ආරම්භකය වන රිචඩ් බෙරින්සන් පරිකාශ කළේ ඔහුගෙන ඇති ඉහළම තරුණයන් විවේක කාලය තුළ ඇතිවන බවයි. ඔබට විවේකයක් ගැනීමට ඉඩ දීමින් ඔබ මිනිසට විශාලව සිටීමට නවත්පාදනය කිරීමට හා එදිනෙද කාර්යබහුල ජීවිතයකින් සොයාගත නොහැකි මාර්ග සොයීමට අවකාශයක් ලැබී. බොහෝ පුද්ගලයන් තම ජීවිතයේ පුලිම කාර්යාවලයට පිවිසීමට සුදුසු අවස්ථාවක් මැදහනුවෙන් තොර බලා සිටිති. ඔවුන් කියන්නේ ඔවුන් වැඩේ ආරම්භන්න තවත් මුදල් තිබේද, තවත් කාලය තිබේද, හෝ තවත් සූදානම් වන වෙටයි. නමුත් සැබෑ වෙන්නේ ඒ පරිපූර්ණ අවස්ථාවේ කිසිදු නොපැමිණෙන බවයි. සෑම විටම අභියෝග අසරචිකුත් සහ බාධක මතුවන ඇති. ඔබ සිහිනයෙන් දෙසට පියවරක් ගන්නා ලෙස බල සිටීමට සියල්ලම සුදුසු වන තොර ඉදිරියට යාමට නොහැකියි. ජයග්‍රහණයෙන් බල සිටින අයට නොව කෝරියාවට පිවිසෙන අයට උරුමයි. විශ්වාසයේ කෝරියාවක් නැත්නම් එය තේරුම් නැති එක. ඔබ හැකියාවන්ට විශ්වාස කිරීම පමණක් පෙරමුණවත් නොවේ, එයට අනුකූලව කෝරියාවලට යා යුතුයි. බොහෝ දෙනා විශ්වාස කරන බව කියා සිටියේදී බීතීන්, සැකසහිතින් සහ අවිශ්වාසයන් විට වී ඉන්නේ. නමුත් සැබෑ විශ්වාසය කියන්නේ සෑම පිළිතුරක් නොදන්නවත් ඔබ නිවැරදි මාර්ගයේ සිටින බවට සහ ඔබ කෝරියාවන්ට විශ්වයේ පිළිතුරු ලබා දුන බවට විශ්වාසය දක්වීමයි. ටීම්ස් එඩිසන් බලබී නිර්මාණය කරන්නේ කෙසේද නොදැන සිටියේදී ඔහු ආරම්භ කළේය. ඔහු සියලුම පිළිතුරු ගත කිරීමට බලා සිටියේ නම් අදටත් අපි අඳුර මැද සිටිය හැකිය. ඔහු දහස් ගණන් වරක් අසාර්ථක වූයේ, නමුත් අවසානයේ නිවැරදි විසඳුම් සොයාගත්තේ. බොහෝ දෙනා කරන වඩාත් වැදගත් දෝෂයක් වෙන්න ඔවුන්ට සියල්ලම සැලසුම් කළ යුතුයි යන වැරදි මතයක් රඳවා ගැනීමයි. ඔවුන්ට සාතිකත්වයක් අවශ්‍යයි, ඔවුන්ට නිවැරදි ගමන් මඟක් අවශ්‍යයි, ඔවුන්ට කිසිදු වැරද්දක් නොවීමට උත්සාහ කරනවා. නමුත් වර්ධනය සිදුවන්නේ කෝරියාවලියෙන් පමණි. ඔබ සිතුවල සැලසුම් කිරීමට වඩා එය කෝරියාවලයක් කරමින් ඔබට බොහෝ දී ඉගෙන ගැනීමට හැකිවේ. ස්ටීව් ජොබ්ස් ඇපල් ආයතනයේ ලෝකයේ විශාලතම සමාගමක් බවට පත්වන ආකාරයේ විසම දෙකක් නම් ඔහු ආරම්භ නොකරන්නට තිබුණත් ඔහු මෙම ගමන යාමට තීරණය කළේය. මීට දැක ගැනීමට හැකි වූ බොහෝ උතුම් මිනිසුන් ගුරුසරණයේ අදහස් තිබියදී කෝරියාවලට පත් නොකළහ. ඔවුන් තවත් මුදල්, තවත් දැනුම්, තවත් අත්දැකීම් බලා සිටා. නමුත් ඔවුන් බලා සිටියේදී අඩු සම්පත්, අඩු දැනුම් සහ අඩු අත්දැකීම් ඇති අය කෝරියාවලට පැවිසුව. නොවන අය ජයගන්න අතර බලා සිටින අය එම තැනම රැඳී සිටියහ. අවසානයේ ඔබ දැනුම් වටින නමුත් ඔබ ඒ භාවිතා කරන ආකාරයේදී වඩාත් වැදගත්ය. ජයගැරී මිනිසුන් සහ සිහිනයෙන් පමණක් දැක්කේ අතර වෙනස් වැසියන් හා ස්වභාවික දක්ෂතාවයෙන් නොවේ ඒ දැනුම යෙදීම කර්මයයි. දැන් ඔබ සත්‍යතුර ඔබ අත ඇති. එය භාවිතා කරනවද නැද්ද යන්න ඔබ තීරණය. ඔබ සෑම දිනයකම ඔබ දිවයින එක් පියවරක් ඉදිරියට යාමට කැමතිද? ඔබ ජයග්‍රහණය තවදුරටත් වේගවත් කර ගැනීමට මේ මහතුම ඔබ මඟ පිළිබඳව තීරණය කරගන්න.